ඒක ගස්වල මල් පිපුණු, ගෙඩි පිරුණු ලස්සන කැලෑවක් තිබුණා. ඒ කැලෑවේ සතු ගොඩක් හිටියා. ඒ සතු අතර ලස්සන හැඩකාර, දඟකාර පුංචි අලිරාලහාමි කෙනෙකුත් හිටියා. එක දවසක් මේ පුංචි අලිරාලහාමි වතුර බොන්න වැවට ගියා. ඔන්න එක පාරටම "අනේ මාව බේරගන්න! අනේ මාව බේරගන්න!" කියලා කෑ ගහන හැඩක් ඇහුණා. පුංචි අලිරාලහාමි වටපිට බැලුවා. එතකොටම දැක්කා චූටි කූඹි පැටියෙක් වතුර ගිලමින් ඉන්නවා. අලිරාලහාමි ඉක්මනට ළඟ තිබුණු මල් ගහින් මල් ඉත්තක් කඩලා වතුරට දාලා චූටි කූඹි පැටියව වතුරෙන් පරිස්සමට බේරගත්තා. එදා ඉඳලා චූටි කූඹි පැටියයි අලිරාලහාමි හොඳම යාළුවෝ වුණා. දවසක් අලිරාලහාමි කූඹි පැටියාට කෑමකට ගෙදරට එන්න කිව්වා. ඔන්න ඉතින් කූඹි පැටියා මේ ආරාධනාව ඉහළින්ම පිළි අරගෙන අලිරාලහාමිගේ ගෙදරට ගියා. අලිරාලහාමිගේ ගෙදර හරිම ලොකුයි. ඒ ගෙදර ලොකු කෑම මේසයක් තිබුණා. ඒ කෑම මේසේ උඩ ලොකු සුප් කෝප්පයකුත් තිබුණා. පුංචි අලිරාලහාමි චූටි කූඹි පැටියට ඒ ලොකු සුප් කෝප්පෙන් පොඩි සුප් කෝප්පයක් දුන්නා. චූටි කූඹි පැටියට ගොඩක් දුක හිතුණා. ටික දවසකට පස්සේ චූටි කූඹි පැටියා පුංචි අලිරාලහාමිට කෑමකට ආරාධනා කළා. ලස්සන දවසක පුංචි අලිරාලහාමි චූටි කූඹි පැටියාගේ ගෙදරට ගියා. ඒක හරිම ලස්සන පුංචි ගෙදරක්. හැබැයි අලිරාලහාමිට නම් ඒකේ ඇතුළට යන්න බැහැ. අලිරාලහාමි ලොකු නිසා. ඉතින් අලිරාලහාමි ගෙදර ඉස්සරහ තනකොළ ගොඩේ වාඩි වුණා. චූටි කූඹි පැටියා පුංචි අලිරාලහාමිට පළතුරු අයිස්ක්‍රීම් ගොඩක් දුන්නා. අලිරාලහාමි ඒ ඔක්කොම කාලා කූඹි පැටියාගේ ගෙදර ඉස්සරහ තිබුණ ගස්වල කොළත් කෑවා. මේක දැකපු චූටි කූඹි පැටියට තරහා ගියා. "ඇයිවා මගේ ලස්සන වත්තේ තිබුණ ගස්වල කොළ කෑවේ?" කියලා චූටි කූඹි පැටියා පුංචි අලිරාලහාමිගෙන් ඇහුවා. අලිරාලහාමි hina වෙලා මෙන්න මෙහෙම කිව්වා. "මට සමා වෙන්න යාළුවේ. මම ඔයාට වඩා ගොඩක් ලොකුයි. ඒ නිසා මට ගොඩක් කෑම කන්න ඕනේ. ඉතින් ඔයා දුන්න කෑම මට මදි වුණා. ඒක නිසයි මම ගස්වල කොළ කෑවේ." ඊට පස්සේ චූටි කූඹි පැටියට අලිරාලහාමි කිව්ව දේ ගැන හොඳින් තේරුණා. එදා ඉඳලා ඒ දෙන්නා හොඳ යාළුවෝ විදිහට සතුටින් ජීවත් වුණා.